මේ කහන ඔයාගේ මනසින් මිදවන කෙනෙක්ද? දුක් වෙන කෙනෙක්ද? ආදරේ ජීවිතේ වෙන අහිමිවීමක්, හිත්‍රිදීමක්, කුමක් හෝ දෙයකින් ඔයා ඉන්නේ මනසින් මිදවමින්ද? සිතින් අඬමින්ද? එහෙනම් මේක ඔයා ඇසිය යුතුම කතාවක්. අපි කාටත් මිනිස්සු විදියට ජීවත් වෙද්දී අපි දුකටපත් වෙන දේවල් වැඩි. ඒක තමයි මේ ජීවිතය කියන්නේ. අපි දුක් මුසු තැන්වලදී, කඩා වැටුණු තැන්වලදී තමයි නැගිටින්න ඕන. මනුස්සයෙකුට රිදෙන්නේ එක් සීමාවකට විතරයි. ඒ මනුස්සයා වැට්ටිය හැක්කේ එක් සීමාවකට විතරයි. ඒ මනුස්සයා අඬන්නේ එක සීමාවකට විතරයි. හැම දෙයකම සීමාවක් තියෙනවා. එතනින් එහාට ඒ මනුස්සයට කවදාවත්ම රිදෙන්නේ නැහැ. හැමදේම තේරුම් ගන්නවා. වැටෙන්නේ නැහැ. එතන ඉඳන් නැගිටිනවා. කවදාවත්ම අඬන්නේ නැහැ. එතන ඉඳන් hina වෙන්න පටන් ගන්නවා. එතනින් එහාට ඒ මනුස්සයා ජීවිතේ යන්න තියෙන ඉහළම තැනට යනවා. ඒ ගමන නවත්තන්න කාටවත් බැරි වෙනවා. ඉතින් ඔයත් ඔය දුක් ගුණා ඇති, ඇඬුව ඇති, සිතින් වැටුණු වාර ඇති, සතුටු වෙන්න පටන් ගන්න. ඔයායි hina වෙන්න, වැටුණු තැනින් නැගිටින්න. ඔයා රිදපු අයට දැනෙන්න ගමනක් යන්න. ජීවිතේට අරමුණක් හදාගන්න. ඒ අරමුණ ඔස්සේ යන්න. කවදාවත්ම කාටවත් ඔයා අඬවන්න බැරි වෙන්න, වටන්න බැරි වෙන්න ඒ ගමන යන්න. කඳුළු පරදා hina වෙන්න යලි කඳුළට net හමු නොවනසේ. ජීවිතේ බෝදුරයි ඔබ යන්න ඔබේ ගමන කිසි දිනක නොනවති.